ඕන කණ්ඩ බැරි අය, ඇඟ කේන්දෑරි වෙලා කැහැටු ගැහිලා, ඇඟ තියෙන අය, හවි හත්තිය නැති අය, ගේ අතු ගාලත් කොන්දට අත තියා ගන්නවා අමාරුයි. ලූණු ගෙඩි අහුරක් දෙන්නකෝ ගෙඩියක් දෙකක් සුද්ධ කරනවා අමාරුයි. දැන් ඉන්නේ උන්ට හවි හත්තිය නැහැ. පුටුවක් උසන්න බෑ කොන්ද ඇටකටු පයින්නවා. හයිය නැහැ. හවි හත්තිය නැහැ. ශරීරේ දුර්වලයි. ඔයාලගේ අතින් දුවේ පුතේ රංමැලි මහන් සෑයට මෙහෙනම් මේ උතුම් සෑයට බෝධියට ඔයාලගේ අතින් කිරිහාර හදලා පූජා කරන්න. ප්‍රණීත දාන හදලා පූජා කරන්න. ඊළඟට අම්මලාට ඔය සලාක දානවලදී ඒ හැමදාම එකම මෙනු එක නැත්නම් එකම වට්ටෝරුව එහෙම නැතුව ඔයාලා අලුත් විදිහට දාන්නේ හදන්න. පුරුදු වෙන්න. ප්‍රණීත දේවල් දන් දීමෙන් කාරණා දෙකක් වෙනවා කියන. ප්‍රණීත මහ බෝධිසත්වයෝ සංසාරයේ ඉද්දින් රසට දානි හදලා පූජා කළා කියන. ඒකේ විපාක විදියට එතුමාට බුදවරු නැති කාලේ ප්‍රණීත පංචකාමේ ලැබෙනවා. ලැබෙන කාම සම්පත් හොඳම ඒවා ලැබෙන්නේ. රසට දන් දීලා විපාක. බුදු කෙනෙක්ගේ ශාසනයක් ලැබුණොත් එහෙම එතුමා ගිහි ජීවිතය අත්හැරලා පැවිදි වෙනවා. ගිහි ජීවිතය අත්හැරලා පැවිදි වෙන්න උපකාරී වෙන පිනක් තමයි කියන ප්‍රණීතව දන් දීම.